අද අපි බලමු ඇඳුමක පිටිපස්සේ කොටස විතරක් ලස්සනට ගැදර් කරගන්නේ කොහොමද කියලා ඉලාස්ටික් පාවිච්චි කරලා. ඉතින් මුලින්ම අඟල් භාගයක් ලකුණු කරගන්න. දෙවෙනි ඉරත් අඟල් භාගයයි, ඊට පස්සේ අඟලයි, ආය අඟල් භාගයයි, ඊට පස්සේ ආය අඟලයි, ආය අඟල් භාගයයි, අඟලයි, අඟල් භාගයයි, අඟලයි, ආය අඟල් භාගයයි. ඉතින් මුලින්ම අඟල් භාග ඉරි දෙකක් තමයි අපි ලකුණු කරගන්නේ. මේ තියෙන්නේ අපි මේ විදියට ලකුණු කරගෙන ඉරි ඇඳ ගත්තට පස්සේ ඉතින් උඩ ඉරි දෙකම අඟල් භාගයට තමයි තියෙන්නේ. ඊට පස්සේ අඟල් භාගේ අඟල් භාගේ විදියට තමයි මේක මාක් කරගෙන තියෙන්නේ. මුලින්ම ඔයාගේ රෙදි කොටසට මෙන්න මේ විදියට ඔයාලා ඉරි ඇඳගත්ත පැත්තට විරුද්ධ පැත්ත තමයි තියාගන්න ඕනි. අද මම මෙතනදී ඉරි ඇඳගත්ත පැත්තම වැරදිලා තියාගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට කෙලින් මේක මහ ගන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඔය ආධුනික කෙනෙක් නම් මේ පැත්ත අනිත් පැත්ත හරව ගනිද්දී ඔයාලට මේ ඉරි පැත්ත හොඳ පිට පැත්තට එන විදිහට තියාගත්තම ඔයගොල්ලොන්ට ගොඩාක්ම ලේසි. ඉතින් මුලින්ම කරන්නේ මෙන්න මේ පළවෙනි අඟල් භාගේ රේඛාව දිගේ මෙන්න මේ විදියට මහගෙන යනවා. පළමු අඟල් භාගේ රේඛාව දිගේ තමයි මේ විදියට මහගෙන යන්නේ. ඊට පස්සේදී ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදියට අනිත් පැත්තට හරව ගන්න. හරවගෙන මේක පොඩ්ඩක් අයන් කරගන්න පුළුවන්. මැටීරියල් එකක් නම් අයන් කරගන්න. එතකොට ඔයාලට වඩාත්ම ලේසි මේක මහ ගන්න ගියාට පස්සේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඊට පස්සේ අපි දෙවෙනි අඟල් භාග රේඛාව දිගේ මෙන්න මේ විදිහට හරවල මහ ගන්න. ඉතින් ඕගොල්ලන්ට මං කිව්වේ මෙන්න මේ විදිහට හරව ගත්තට පස්සේ ඉරි ඔයාලා ඇඳගත්ත ටික උඩ ඇතට එන විදිහට හරවගලා තියාගෙන මහ ගත්තන ඕගොල්ලන්ට මේ ඉරි දිගේ මහගෙන යන්න වඩාත්ම ලේසි. අද මම මේක සුදු පාට ෆැබ්‍රික් එක ගත්ත නිසා මට ඉතින් කන පිට පැත්ත ඉරි ටික ඇඳලා තිබ්බත් ඒක ලස්සනටම පේනවා. ඒ නිසා මට ඒක මහ ගන්න ගොඩක්ම පහසුණා. ඊට පස්සේ මෙන්න මේ වගේ අඟල් භාගී ඉලාස්ටික් ගන්න ඕන. ඒක මම ගන්නවා රෙදි කොටසේ පළලෙන් අඟල් භාගයක් වෙන්න තමයි අරගන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ අඟල් භාගෙ මහගත්ත තැන් වලින් මෙන්න මේ ඉලාස්ටික් එක ඇතුල් කරගන්න. ඉතින් මෙන්න මේ තියෙන්නේ මේ විදිහට මහගත්තට පස්සේ මෙන්න මේ රෙදි කොටස පෙනෙන විදිය හරිම ලස්සනට අද මම මේක කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේක දෙපැත්තට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන අනිත් රෙදි කොටස් සම්බන්ධ කරගෙන මේක මහ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ උඩම මේ රේඛාවේ මහගත්ත ටිකට මම දාගෙන තියෙන අඟල් කාලක ඉලාස්ටික් එකක්. අනිත් හැම තැනටම අඟල් භාගෙ තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ ලස්සනටම ඔයාලටත් මේක මහ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන කන පිට පැත්ත ඉතින් ඔයාලත් මහලා බලලා ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකක් දාගෙන යන්න.